So let me tell about you my day at the Aurudhu festival in Kingsbury. අද මං උදෙන්ම නැගිට්ටා. ඊට පස්සේ වික්ටෝරියා ලයින් එකේ අද ගොඩක් සෙනග නැහැ. So I got lucky. ඉමීඩියට්ලි ඇවිදන් ගියා. ස්ප්‍රින්ග් ටයිම් එක හින්දා හරිම ලස්සනයි. අවුව වැටිලා ගස් එහෙම ලස්සන පාටට දැන් තියෙනවා. Which is so nice. Breakfast time එක මම පාස් හින්දා මං ගියා Greg's එකට ගිහිල්ලා breakfast ගත්තා. එහෙම ඊට පස්සේ මම පාක් එකට යනකොට යාලා තාම රෙඩි නෑ. මං ඉතින් චුට්ටක් එහෙට මෙහෙට ඇවිත් දැක්කත් මේ තියෙන ලස්සන මල් පෙති. අනේ හරිම ලස්සනයි. ඉතින් චුට්ටක් එහෙට මෙහෙට වෙවි ඉඳලා වීඩියෝස් චුට්ටක් අරගත්තා. මේක මගේ first video එක. Hope you gonna like it. නුඹ දැක මන දොළ පින වෙන යාමේ නෝනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නෑනේ බක්මා සැලකිලිය ආරම්භ කළා. එය මේ වන විට යුරෝපයේ විශාලතම බක්මහා සැලකිලිය බවට පත් අවසන්. අව් අච්චුට්ටක් සාරයි වගේ. ඒ වුණාට අවුලක් නෑ. හැමෝම එන්ජොයි කරනවා. ගොඩාක් ඉවෙන්ට්ස් තිබ්බා. ඒ වගේම අපේ හාමුදුරුවරු ඔක්කොම හිටියා. ඊට පස්සේ කට්ටියම කිරි උතුරන්න නැකත් බලලා තිබ්බා. ඒ කට්ටිය කිරි උතුරනවා. ඒ අතරේ අච්චිලා වගේක් හිටියා. එයාලා ලස්සනට රබන් ගැහුවා. නිල්ගොය මේරන් කරල් පැහේ ගම්මැද්දේ එළඹෙන නැකත් දොහේ කිරි තිරෙන හැටි බලපන්නේ ඇවිදින් සූරිය මංගල්ලේ කවුරුන් අතරේ සතුට පිරේ මේ සුබ මංගල්ලේ බේදෙනතේ කවුරුන් අතරේ හින්දා මේ බක්මාසේ ලංකාවේ රබන් ගහන එක අපිට හුරු පුරුදු දෙයක් වුණාට ඉංග්ලන්ඩ් වල මෙහෙම දෙයක් දකින්න හරි අමාරුයි. අවුරුදු උත්සවයකටම ආවොත් තමයි මෙහෙම අපිට ඇත්තටම දකින්න පුළුවන් වෙන්නේ. අද හොඳටම වින්ඩි. ඒක හින්දා කිරි උතුරන්න චුට්ටක් වෙලා ගියා. මෙලවිලා බලපත්තා පච්චේ කානයිත බන්ධානි සබ්බසෝ සබ්බේ බුද්ධ බලප්පත්තා පච්චේක දැන් ඉතින් ඔක්කොම ඉවෙන්ට්ස් පටන් ගත්තා. කනාමුට්ටි ගහන්න කට්ටිය ඔක්කොම ලයින් එකේ හිටියා. ඉතින් මටත් හිතුණා පොඩ්ඩක් try කරන්න. හැබැයි ඉතින් මම වෙන කොහෙදෝ try කරේ. But anyhow I'm so happy I participated. ඊට පස්සේ චුටි බබාලාගේ ඉවෙන්ට්ස් පටන් ගත්තා. මෙතන කෙනෙක්ගේ නම අමායා කියලා කියනකොට මට අර ඇඩ්වර්ටයිස්මන්ට් එක මතක් වුණා. අමායාගේ ප්‍රථම ආධාර.
සිහිනේ ආදී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආදී නව අවුරුදු ඇදී රුසිරු සලඹ කොට්ටපර ඉවෙන්ට් එක තමා හොඳටම එන්ජොයි කරේ හැමෝම. ගොඩ අය වැටුණා. කෝමලේ අපහාදුර සරහරි දැල්ලේ ගලා දැසේ අවුරුදු සිරි දෙහද රාතනා කැදැල්ලේ සුබ සිහිනේ ආවී නව අවුරුදු ඇදී උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා අද හරිම වින්ඩි කොණ්ඩේ හැම තිස්සෙම හද හිටියේ ඒත් ඒක ලස්සනට තියෙන්න හැ. ගොඩාක් ෆොරින් කට්ටිය කියන්නේ වෙන රටවල් වල කට්ටිය ඇවිල්ලා මේක දිහා බලන් ඉන්නවා. ඇත්තටම මල්ටි කල්චරල් මේ වගේ දේවල් මෙහෙම කරන එකෙන් ගොඩක් දේවල් අනිත් අයට වගේම මෙහෙ ඉන්න ළමයිට ඉගෙන ගන්න පුළුවන්. මං හිතනවා ඒක ගොඩක් වටිනවා කියලා. මොකද අපේ දේ ඇත්තටම අපි අගයන්න ඕනේනේ. මේ චූටි බට්ටු ටික අයියෝ හරිම දඟයි. අර යකා මුණවල් දාගෙන හරි ෆනි. ඉතින් එයාලා මාර විදිහට එන්ජොයි කරනවා ඒක. නෙක්ස්ට් ඉවෙන්ට් එක උනේ ගෝනි රේස්. මටත් ඉතින් chance එකක් හම්බුණා ඒකට participate කරන්න. So I took the chance. Let's see who's gonna win. අවුරුදු සිරි දෙහද රාතනා කැදැල්ලේ සුබ සිහිනේ ආවී නව අවුරුදු ඇදී උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවී කට්ටියගේ ගෝනි නෑ ගෝනි කරේ සමහරු ඇවිදිනවා. But we really enjoyed it. කුමාරි ෆයිට් කරලා third place ගත්තා. Yay! මං අවුරුදු උත්සවයේ අන්තිම ටික වෙනකන් හිටියේ නෑ. මට යන්න හිතුණා. හරිම මහන්සි. Victoria line එක පුදුම විදිහට busy. Squeezing and waiting to go home. So tired. So hope you're gonna like this video. Don't forget to subscribe to my channel. See you guys. Bye bye.